එදානම් කිව්ව හැඟීමක් කියලා. අදත් කියන්නේ හැඟීමක් තමයි. ආදරය කියන්නේ සමහර වෙලාවට ආදරේස කඩා වැටලා තියෙනවා. ඔව් පැහැදිලිවම. ඔයා මත්ද්‍රව්‍ය පැත්තට යන්න හේතු වුණේ ආදරේ කඩා වැටීමක්. නැත්තම් හීන කඩා දැමීමක්. ආදරය මත්ද්‍රව්‍ය පැත්තට හේතු කරන්නේ නැහැ මාව. නෑ. මගේ ඩ්‍රීම් එකක් විදිහට තිබ්බේ මගේ ලොකුම දක්ෂතාවයක් තියෙන අම්මලා තාත්තලා මගෙන් බලාපොරොත්තුන සහ මම ගොඩක් මගේ පාසල් යන අවදී ඉඳන් මගේ ගොඩක්ම දක්ෂතාව තිබිලා මාව ගොඩක් අගය කරපු මගේ මේ මියුසික් ඒ වගේ දේවල් එන්න නැති වෙලා මගේ තාත්තා ඉස්සර මම මතක මම පොඩි කාලේ ෆ්ලූට් එක ප්ලේ කරනවා මම උත්තෝගන් එක ප්ලේ කරනවා. එතකොට මට පසු කාලීනව මේ මං ගාව ගිටාර් එකක් තිබ්බ PSR 550 කීබෝඩ් එකක් තිබ්බ මම ඒතකොට වන් මෑන් ප්ලේ කරා. ඒ හැම දෙයක්ම මගේ නැති වුණා. ඒ නැති වෙන්න හේතුවත් ඒක. නමුත් ඒ දේවල් එක්ක මට දැන් කිසිම දෙයක් නෑ නේද ඕනේ නෑ කියන තැනත් එක්ක මං එන්න මද්ද්‍රව්‍ය තුල සැරිසරුවා. ඒකට එක හේතුවක් මගේ සංගීත කටයුතු වලින් මං ඈත් වුණ එක. ආදරය ලොකු හේතුවක් වෙන්නේ නෑ මද්ද්‍රව්‍යයට. නමුත් මට දුකයි මගේ තියෙන දක්ෂතාවය වෙන එක මට ඉස්සරහට යන්න බැහැ.